ආයුබෝවන් දුවේ පුතේ 10 ශ්‍රේණිය තොරතුරු sannivedana තාක්ෂණයේ පළවෙනි ඒකකයේ දෙවැනි කොටස ලෙස තොරතුරු sannivedana තාක්ෂණයේ සමාජයේ යෙදවීම සහ පරිගණකයේ පරිණාමය පිළිබඳ අද අපි කතා කරනවා. එහිදී තොරතුරු sannivedana තාක්ෂණය කියන්නේ දත්ත තොරතුරු බවට පත් කර ගැනීමට යොදා ගන්නා තාක්ෂණික ක්‍රම කියන එක ගැන අපි ටිකක් විග්‍රහ කරගත්ත කලින් පාඩමේදී ඔයගලන්ට මතක ඇති. ඒකෙදී අපි කතා කරා අතීතයේ ඉඳලා මේ දක්වා විවිධ ක්‍රම විවිධ තාක්ෂණික උපක්‍රම තොරතුරු sannivedanaya කරන්න භාවිතා කරනවා. ඒවා විවිධ ක්ෂේත්‍ර වලදී භාවිතා කරනවා කියලා. අපි මේ එක් එක් ක්ෂේත්‍රයේ පිළිබඳ අධ්‍යයනය කරමු. ඊ රාජ්‍යයේ යෙදෝ රජයක් තොරතුරු හා sannivedana තාක්ෂණය යොදා ගැනීමෙන් රටෙහි පුරවැසියන් සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වෙනත් රටවල් සමග සම්බන්ධතා පැවැත්වීම ඊ රාජ්‍ය ලෙස අපි හඳුන ගන්නවා. උදාහරණ විදිහට ශ්‍රී ලංකා රජයේ වෙබ් පිටුව, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය, ඉක්ට වගේ ආයතන අපිට ගන්න පුළුවන්. ඊ රාජ්‍ය යෙදෝ අපි කොටස් හතරක් යටතේ සාකච්ඡා කරනවා. G2C, G2G, G2B, G2E. රජයෙන් පුරවැසියන්ට ලබා දෙන සේවාවන් ඒ කියන්නේ රාජ්‍ය ආයතන නාමාවලි, බිල්පත් ගෙවීම, වාහන බලපත්‍ර අලුත් කිරීම, රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර සේවා වගේ දේවල් අපි G2C යටතේ හඳුන ගන්නවා. වෙනත් රාජ්‍යවලට එනම් තානාධිපති කාර්යාල පහසුකම්, වීසා පහසුකම්, රජයේ නීති රීති, සංචාරකයන්ට තොරතුරු ලබා දීම, රේගු විස්තර, සුන්දර තැන් ගැන විස්තර කරලා තියෙන වෙබ් අඩවි, ලංකා සිටියම මේ වගේ දේවල් වෙනත් රාජ්‍යවලට ලබා දෙන පහසුකම් විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. ඊළඟට රජයෙන් ව්‍යාපාර වලට ලබා දෙන පහසුකම්, මුදල් ගෙවීම, බැංකු තොරතුරු, ව්‍යාපාර ලියාපදිංචි වගේ දේවල් රජයෙන් ව්‍යාපාර වලට ලබා දෙන තොරතුරු විදිහට හඳුන ගන්න පුළුවන්. රජයෙන් සේවකයන්ට ලබා දෙන සේවා විදිහට ආකෘති පත්‍ර, ගැසට්, චක්ලේඛන, රාජ්‍ය සේවකයන් සඳහා ණය පහසුකම් වගේ දේවල් හඳුන ගන්න පුළුවන්. මේ සියල්ලම අන්තර්ජාලය ඔස්සේ තොරතුරු තාක්ෂණික ක්‍රම භාවිතයෙන් සිදු කරන නිසා තමයි අපි මේවට ඊ රාජ්‍ය යෙදවීම කියලා කියන්නේ. අපි යනවා ඊළඟට අධ්‍යාපන ශාස්ත්‍රයේ යෙදවීම ගැන කතා කරන්න. අධ්‍යාපන ශාස්ත්‍රයේ යෙදවීම නම් ඕගොල්ලෝ ගොඩක් මේ දවස්වල අත්විඳිනවා නේද? අධ්‍යාපන ශාස්ත්‍රයේ යෙදවීම අපිට ආකාර පහකින් සාකච්ඡා කරන්න පුළුවන්. ඒ යටතේ පන්ති කාමරයේදී ඊළඟට ඕනෑම තැනක ඕනම වෙලාවකට අපිට ඉගෙන ගන්න පුළුවන් මේ තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් ගුරුවරයාට ඉගෙනුම් ආධාරකයක් විදිහට ඉගෙනුම් කළමනාකරන පද්ධතියේ ආකාරයෙන් ඊළඟට ඕනම කෙනෙක්ට මාර්ගගතව ඉගෙන ගන්න පුළුවන් ආකාරයෙන් මේ විදිහට ආකාර පහකින් අපි හඳුන ගන්නවා අධ්‍යාපන ශාස්ත්‍රයේ තොරතුරු තාක්ෂණික යෙදවීම. අධ්‍යාපන ශාස්ත්‍රයේ යෙදවීම පන්ති කාමරේ. පන්ති කාමරයේදී අපිට ගුරුවරුන්ට පරිගණකාශය සමර්පණ භාවිතා කරලා ළමයින්ට පැහැදිලි කිරීම කරන්න පුළුවන්. උන්ට වීඩියෝ දර්ශන පෙන්වන්න පුළුවන්. පරිගණක ඇසුරෙන් විවිධ නිර්මාණ කරන්න පුළුවන්. සංගරා, ලිපි ලේඛන මුද්‍රණය කරන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපනික ක්‍රීඩා වගේ දේවල් භාවිතා කළ ළමයින්ට ආකර්ෂණීය විදිහට උගන්වන්න පුළුවන්. ළමයින්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනික තොරතුරු රැස් කරන්න අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. මේ වගේ පන්ති කාමරයේදී අපිට තොරතුරු තාක්ෂණය යොදා ගන්න පුළුවන්. ඊළඟට ඕනෑම තැනකදී ඕනෑම වෙලාවක අධ්‍යාපනය ලැබෙනවා. දැන් බලන්නකො මේ දවස්වල නම් එළියට බහින්නේ නැහැ. හැබැයි මේ Zoom තාක්ෂණය ඔස්සේ උගන්වන එක ඔයගලන්ට ඕනම තැනකින් නම් ඉගෙන ගන්න පුළුවන් නේද? නිවසේ ඉඳලා වුණත්, අම්මගේ ඔෆිස් එකේ ඉඳලා වුණත්, ලොකු අම්මලා ගෙදර ඉඳලා වුණත් නේද? ඕන තැනකට අපේ ඩිවයිස් එක තියෙනවා නම් Zoom තාක්ෂණය ඔස්සේ ඉගෙන ගන්න පුළුවන්. පන්ති කාමරේම ඉන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි ස්කූල්නෙට්, නැනසල, ඉතක්ෂලාව වගේ වෙබ් අඩවි භාවිතා කරලා නිවසේ සිටම ඉගෙන ගන්න පුළුවන්. ටීචර්ස්ලා උගන්වන දේම වෙන්න ඕනේ නැහැ. දැන් මේ WBT
WBL කියන ක්‍රම දෙක තමයි මේ දවස්වල අපි වැඩිපුර භාවිතා කරන්නේ නේද? web based learning, web based teaching. නිවසේ සිටම අන්තර්ජාලය යොදා ගනිමින් ගුරුවරයෙක් හා සම්බන්ධ වෙන්න. ටියුෂන් වලදීත් පුළුවන්. ඔයගලන්ට පාසල් අධ්‍යාපනයත් මේ දවස්වල කරන්නේ මේ WBT ක්‍රමයෙන්. හරි. ඊළඟට අපි යනවා ඉගැන්වීම සඳහා ගුරුවරයෙක්ට ආධාරකයක් වීම කියන එකට. ගුරුවරු පාඩම ඉතා ආකර්ශනීය විදිහට ළමයින්ගේ හිතට යන ආකාරයෙන් ඉදිරිපත් කරන්න වීඩියෝ දර්ශන සජීවීකරණ රූප සටහන් සමර්පණ මේ වගේ දේවල් යොදා ගනිමින් ඉගැන්වීම් කරනවා නේද? ඒකට ඒ සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. ඒක අපි අධ්‍යාපනයේ යෙදවීමක් විදිහට කතා කරනවා. ඊළඟට ඉගෙනුම් කළමනාකරණ පද්ධති. ඉගෙනුම් කළමනාකරණ පද්ධති කියන්නේ පාසල් අධ්‍යාපනයේ කළමනාකරණය සහ උසස් අධ්‍යාපනයේ කළමනාකරණයට ගොඩක් රටවල් වල දකින්න ලැබෙන පද්ධතියක්. මේ පද්ධතිය දැන් මේ ඕගොල්ලෝ ඉගෙන ගන්න ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කරහා. ඒ කියන්නේ සියලුම පහසුකම් වලින් සමන්විතව වෙබ් අඩවියක් කරහා ළමයින්ට අධ්‍යාපන පහසුකම් ලබා දීම තමයි ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කියන්නේ. මේකට අධ්‍යාපනික දේවල් වගේම පරිපාලනමය දේවල් උනත් ඇතුළත් කරන්න පුළුවන්. ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක පහසුකම් අපි මේ වගුවෙන් සාකච්ඡා කරන්නේ. ශිෂ්‍යයාට තියෙන පහසුකම්. පාසලේදී නිවසේදී හෝ පහසු ස්ථානයක ඉගෙනුම් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. පාසල් පැවරුම් නිවසේදීම නිම කරලා ඒ වෙලාවෙම ගුරුවරයාට යවන්න පුළුවන්. සංවාද මණ්ඩප මගින් ගැටළු විසඳගන්න. ඒ කියන්නේ තමන්ගේ යාළුවොත් සමග සාකච්ඡා කිරීමේ හැකියාවක් තියෙනවා. වීඩියෝ දර්ශන මගින් විෂය සමගාමී ක්‍රියාකාරකම් කරන්නත් පුළුවන්. දෙමාපියන්ට වගේම දරුවන්ට නිවසේ සිටම ළමයින්ගේ අධ්‍යාපනය ගැන දැනගන්න පුළුවන්. එතකොට මේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එක කළමනාකරණයට අවශ්‍ය වෙනවා. කළමනාකරණය මගින් ගුණාත්මක ඉගෙනුම් පද්ධතියක් හදන්න පුළුවන්. ළමයින් ක්‍රියාකාරකම් අධීක්ෂණය කරන්න පුළුවන්. ශිෂ්‍ය ගුරු පාසලේ සියලුම තොරතුරු මේ පද්ධතිය තුළ යාවත්කාලීන කරන්න පුළුවන්. සංවාද මණ්ඩප වලින් පන්ති අතර ගුරුවරු අතර ළමයි සහ ගුරුවරු අතර සාකච්ඡාවක් ඇති කරන්න පුළුවන්. ඊට පැල්මකින් දෙමව්පියන් දැනුවත් කිරීම කරන්න පුළුවන්. දැන් අපි යනවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ තොරතුරු තාක්ෂණික යෙදවුම් ගැන කතා කරන්න. සෞඛ්‍ය ශාස්ත්‍රයේ තොරතුරු තාක්ෂණික යෙදවුම් ගැන කතා කරනකොට වෛද්‍ය පරීක්ෂණ සඳහා විවිධාකාරයෙන් තොරතුරු තාක්ෂණය භාවිතා කරන ආකාරයට උදාහරණ අපිට හමු වෙනවා. පළවෙනි උදාහරණය CAT යන්ත්‍රය. CAT ස්කෑනර් යන්ත්‍රයෙන් ශරීරයේ අභ්‍යන්තර කොටස් වෙන වෙනම ත්‍රිමාන ආකාරයෙන් රූපගත කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට දෙවැනි උදාහරණය චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය MRI. MRI යන්ත්‍රය මගින් ශරීරයේ අභ්‍යන්තර කොටස් වල සවිස්තරාත්මක රූප ලබා ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණ 3 විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍රය ECG යන්ත්‍රය. ECG යන්ත්‍රය මගින් හෘද ස්පන්දනය පිළිබඳ තොරතුරු අපිට ලබා ගන්න පුළුවන්. හෘද රෝග තිරගැන්වීමේ යන්ත්‍රය. මේකේ හෘදයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සිහින්නාල ආසාදනය වෙලා තියෙනවද? ඒ වගේ දේවල් හඳුන ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ එක EEG යන්ත්‍රය. විද්‍යුත් නිකර්පන රේඛන යන්ත්‍රය. මේක මොළයේ ක්‍රියාකාරීත්වය හඳුනා ගන්න භාවිතා කරන උපකරණ. රෝගියා අවදියෙන් ඉන්නකොටත් නිදාගෙන ඉන්නකොට මේකෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට රුධිරයේ සීනි පරීක්ෂණය ගෙදරදී වුණා අපිට පහසුවෙන් කරගන්න පුළුවන් මේ blood sugar testing machine එක භාවිතා කරලා. ඒ වගේමයි රුධිර පීඩනය මනින යන්ත්‍රය මගින් නිවසේදී වුණා අපිට පහසුවෙන් රුධිර පීඩනය මැන ගන්න පුළුවන්. ඊළඟට
දුරස්ත සෞඛ්‍ය රැකවරණයට අපිට තොරතුරු තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. ඒ අර්ථයේ දුරස්ත සෞඛ්‍ය උවටැන් නිවසේ සිටම නිවසේ ඉන්න රෝගීන් අධීක්ෂණය කරන්න පුළුවන් වෛද්‍යවරයෙක් මාර්ගයෙන්. ඒ කියන්නේ මේකෙදි වෛද්‍යවරයෙක්ට තොරතුරු යවන්න පුළුවන්. ඒ වගේම නිවසේ උපාංග භාවිතා කරමින් නිවසේ සිටින කෙනෙක්ටම රෝගියාගේ තොරතුරු අධ්‍යයනය කරන්න පුළුවන්. ඊළඟට වෛද්‍ය උපදෙස් ඉක්මනින් ලබා ගන්න පුළුවන්. දුරස්ත ශල්‍ය කර්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂඥ වෛද්‍යවරු ඒහා සම්බන්ධ ඉතාම ඉහළ මට්ටමේ විශේෂඥ වෛද්‍යවරු අපේ රටේ නැත්නම් වෙනත් රටක ඉන්න වෛද්‍යවරු සම්බන්ධ කරගනිමින් මේක කරන්න පුළුවන්. ඊළඟට දුරස්ත පුහුණුව. දුරස්ත පුහුණුව කියන එක වෛද්‍යවරුන්ට හෙදියන්ට අපිට දුරස්ත පුහුණුව ලබා දෙන්න මේක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා කෘෂි කර්මාන්තයේ යෙදවුම් ගැන. කෘෂි කර්මාන්තයේ යෙදවුම් ගැන කතා කරනකොට අපිට උදාහරණ රාශියක් හඳුනගන්න පුළුවන්. කාලගුණ මිනුම් යන්ත්‍ර භාවිතා කරලා කෘෂි කර්මාන්තයට අදාළ කාලගුණික තොරතුරු ලබා ගන්න පුළුවන්. ස්වයංක්‍රීය කෘමි පාලන යන්ත්‍රය. මේ කෘමි පාලන යන්ත්‍රය මගින් ස්වයංක්‍රීයව දත්ත ලබාගෙන කෘමීන් ඉන්නවද කියලා හඳුනගෙන කෘමීන් පාලනය කරන්න කටයුතු කරන්න පුළුවන්. වගා බිමෙහි තත්ත්වයේ මනින යන්ත්‍රය. ඒ කියන්නේ වගා බිමෙහි වගාවට අවශ්‍ය කරන සාධක අවශ්‍ය පරිදි තියනවද කියලා හඳුනගන්න මේ යන්ත්‍ර භාවිතා කරන්න පුළුවන්. ස්වයංක්‍රීය වල්පැල ඉවත් කරන. වල්පැල හඳුනගෙන ස්වයංක්‍රීයව ඉවත් කරන යන්ත්‍ර භාවිතා කරන්න පුළුවන්. රොබෝ තාක්ෂණයෙන් පැල සිටුවීම. අපිට සේවකයන් අඩුවෙන් යොදාගෙන පහසුවෙන් වගාවක් කරන්න මේ රොබෝ තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. රොබෝ තාක්ෂණයෙන් අස්වනු නෙලීම. මේකත් ඒ විදිහයි. එතකොට අස්වැන්නට වෙන හානි අඩු කරගන්න පුළුවන්. ඒකාකාරී විදිහට අස්වැන්න නෙලා ගන්න පුළුවන්. ඒ වගේ වාසි අපිට ලබා ගන්න පුළුවන් කෘෂි කර්මාන්තයේ තොරතුරු තාක්ෂණික යෙදවුම් භාවිතා කරලා. ඊට හරිතාගාර පවත්වගෙන යමින් හරිතාගාර තුළ සාධක පාලනය කරන්න විවිධ තාක්ෂණික උපක්‍රම භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා සත්ත්ව ගොවිපළ සඳහා තොරතුරු තාක්ෂණික යෙදවුම්. ඒ යටතේ ගුවන්විදුලි සංඥා හැඳුනුම් උපකරණ. ගොඩාක් සත්තු ඉන්න ගොවිපළක ගුවන්විදුලි සංඥා හැඳුනුම් උපකරණ සතුන්ගේ සවිකිරීමෙන් සත්තු කොහෙද ඉන්නේ කියන එක අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. සත්ත්ව පාලනය. ඒ යටතේ සතුන්ගේ ස්වයංක්‍රීය කිරි ලබා ගැනීම, කිරි ලබාගෙන ඒ වගේ තත්ත්වය හරියට පරීක්ෂා කරලා ඒවා අවශ්‍ය ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. සතුන්ගේ ආරක්ෂාවට වෙනත් සතුන්ගෙන් වෙන හානි වෙනත් මිනිසුන්ගෙන් වෙන හානි වළක්ව ගන්න CCTV කැමරා වගේ දේවල් භාවිතා කරලා අපිට තොරතුරු තාක්ෂණයේ භාවිතයෙන් සත්ත්ව ගොවිපළ පවත්වාගෙන යන්න පුළුවන්. ඊළඟට ගොවිපළ කළමනාකරණය. ගොවිපළක් සාර්ථකව කළමනාකරණයට තොරතුරු තාක්ෂණයේ පද්ධතියක් භාවිතා කරන්න පුළුවන්. මේ ආකාරයෙන් සත්ත්ව ගොවිපළ සඳහා තොරතුරු තාක්ෂණික යෙදවුම් භාවිතා කරන්න පුළුවන්. ඊළඟට දීවන කර්මාන්තය. දීවර කර්මාන්තයේදී ගොඩක්ම අපි භාවිතා කරන්නේ මසුන් සිටින ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා සංනිවේදක උපකරණ සවිකිරීම මගින් වැඩි වශයෙන් මසුන් ගැවසෙන ප්‍රදේශ හඳුනගෙන ඒ ප්‍රදේශවල දීවර කටයුතු වල යෙදෙන්න පුළුවන්. ඊට කර්මාන්ත සහ ව්‍යාපාර සඳහා යෙදවුම්. ඉතා උසස් මට්ටමේ නිෂ්පාදන බිහි කිරීමට මිනිස් ශ්‍රමය අවම ලෙස යොදා ගැනීමට අපිට තොරතුරු තාක්ෂණය යොදා ගන්න පුළුවන්. ඒකෙන් අඩු වියදමින් හොඳ නිෂ්පාදනයක් කරගන්න පුළුවන්. ඒකෙන් නිෂ්පාදනයේදී වෙන හානිය අවම කරගන්න පුළුවන්. දැන් මේ රූප සටහනේ ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ මිනිසුන් එදා කොහොමද නිෂ්පාදනයේ යෙදුවේ. දැන් කොහොමද රොබෝ යන්ත්‍ර ඒ විදිහටම නිෂ්පාදනයේ යෙදෙන්නේ කියලා. ඒකට මේකේ මිනිස් ශ්‍රමය අවම වශයෙන් භාවිතා කරලා උසස් තත්ත්වයේ නිෂ්පාදන වලට ගියාම අවම පිරිවැයකින් හොඳ නිෂ්පාදනයක් කරන්න ව්‍යාපාරිකයාට පුළුවන් වෙනවා.
කර්මාන්ත සඳහා සහ ව්‍යාපාර සඳහා තවත් වීඩියෝ සම්මන්ත්‍රණ එහෙම භාවිතා කරන්න පුළුවන්. වීඩියෝ සම්මන්ත්‍රණ භාවිතා කිරීමෙන් තැනින් තැනට යන කාලය අඩු වෙනවා, ගමනාගමන වියදම අඩු වෙනවා. දැන් මේ වගේ දවස්වල නම් වීඩියෝ සම්මන්ත්‍රණ භාවිතා කිරීමෙන් සෞඛ්‍ය ආරක්ෂා වෙනවා නේද? ඊළඟට මානව සම්පත් කළමනාකරණය කරන්න fingerprint scanner, card reader වගේ උපක්‍රම භාවිතා කරන්න පුළුවන්. එතකොට පැමිණීම පිටවීම වගේ දේවල් රෙකෝඩ් කරලා නිවැරදිව රෙකෝඩ් කරලා ඊට අනුරූපව වැටුප් සකස් කරන්න වගේ දේවල් පහසුවෙන් කරගන්න පුළුවන් තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම. කර්මාන්ත සහ ව්‍යාපාර සඳහා යෙදවුම් අතරින් වැදගත් දෙයක් තමයි බැංකු, ඊ-බැංකු පද්ධතිය. ඉලෙක්ට්‍රොනික බැංකු පද්ධතියත් මේ දිනවල හැමෝටම ගොඩාක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා නේද? මේ දවස්වල ගොඩක් ඔන්ලයින් බැංකින් කරන්නේ. ඒකට හේතුව බැංකු වලට යන්න, බැංකු වල වැඩිපුර ගැවසීමෙන් ගොඩක් සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙන නිසා ඒක අවම කරන්න හැමෝටම ෆෝන් බැංකින්, ඊ බැංකින් කියන පහසුකම් භාවිතා කරන්න කියලා උපදෙස් දෙනවා නේද? ඒ නිසා දැන් ස්වයංක්‍රීය ටෙලර් මැෂින් තියෙන එකෙන් පහසුවෙන් මුදල් ලබා ගන්න පුළුවන්. CDM මැෂින් තියෙන එකෙන් මුදල් තැන්පත් කරන්න පුළුවන්. ඒ වගේම හදිසි මුදල් ගනුදෙනු ගිණුම් පරීක්ෂා කිරීම, බැංකු අතර මුදල් ගනුදෙනු කිරීම වගේ දේවල් අන්තර්ජාලය හරහා කරගැනීමේ හැකියාව තියෙන එක අපිට ගොඩක් මේ තොරතුරු තාක්ෂණයෙන් ලබා දීලා තියෙන ලොකු පහසුවක්. ඊට කර්මාන්ත සහ ව්‍යාපාර යෙදවුම් අතර මාර්ගගත සාප්පු සවාරිය හරි වැදගත් නේද? සාප්පු සවාරිය කියන්නේ අපිට ගොඩාක් වෙලාව වියදම් වෙන වැඩක් නේ. අපේ වෙලාව සෑහෙන ගත වෙනවා. ඒ වෙලාව ගත වුණත් අපිට ඕන කරන හරිම දේ මිලදී ගන්න සමහර වෙලාවට බැරි වෙනවා. හැබැයි අන්තර්ජාලය ඔස්සේ සාප්පු සවාරිය යනකොට පැය 24ෙම අපිට ඕන වෙලාවක යන්න පුළුවන්. බෑග් මල උස්සගෙන කර තියාගෙන යන්න උවමනා කරන්නේ නැහැ නේද? ඊළඟට ඕනෑම රටක ඉඳලා අපි කැමති දෙයක් අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට භාණ්ඩය සම්පූර්ණයෙන් නිරීක්ෂණය කරලා එනවුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම බැංකුවට යන්න නැතුව හර කාඩ්පත් මගින් ගෙවීමේ හැකියාවක් තියෙනවා. භාණ්ඩය නිවසටම ගෙනල්ලා දෙනවා. එතකොට මේ හැමදේම අපිට ගොඩක් වාසිත් තියෙනවා. ඒ වගේම අවාසිත් සමහර වෙලාවට තියෙන ඔන්ලයින් shopping වල ඒ වගේ නම් අවධානය යොමු කරමින් තමයි අපි ඔන්ලයින් shopping කරන්න ඕනේ. ඊට විනෝදාස්වාදය. ඔයගොල්ලෝ කැමතිමද? විනෝදාස්වාදය සඳහා තාක්ෂණික යෙදවුම් ගොඩක් තියෙනවා. සමාජ ජාලා සම්බන්ධතා. සමාජ ජාලා වලින් අපිට යාළුවෝ හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපේ පැරණි යාළුවෝ නැවත සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හානිත් නැතුවම නෙමෙයි. ඊළඟට චිත්‍රපටි වලට චිත්‍රපටි නැරඹීම, සංගීතයට සවන් දීම, ඩිජිටල් පින්තූර රාම, පරිගණක ක්‍රීඩා, තොරතුරු තාක්ෂණයේ භාවිතයෙන් චිත්‍රපට නැරඹීම, රූපවාහිනිය නැරඹීම, පුවත්පත් කියවීම. දැන් ගොඩක් අපි පුවත්පත් කියවන්නේ පුවත්පත අතට අරගෙන නෙමෙයිනේ නේද? දැන් පුවත්පත් කියවන්නේ පුවත්පත්. ඊළඟට අන්තර්ජාලයෙන් ගීත වගේ දේවල් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කැමරාවෙන් පික්චර්ස් නැත්නම් අපේ ඉමේජස් අරගෙන ඒවා අප්ලෝඩ් කරන්න පුළුවන්. මේ වගේ විනෝදාස්වාදයේ සඳහා අපිට ගොඩක් තොරතුරු තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. මේ විනෝදාස්වාදයේ සඳහා වගේම අපේ ගොඩක් දේවල් වලට තොරතුරු තාක්ෂණය භාවිතා කරනකොට මෙන්න මේ දේවල් ගැනත් අපි අවධානය යොමු කරලා තියෙන එක හරි වැදගත්. මොකද ගොඩක් අවාසිත් තියෙනවා තොරතුරු තාක්ෂණය. සමහර අවස්ථාවල සෞඛ්‍යයට අහිතකරයි. ඒ කියන්නේ අපේ ඇස් පෙනීමට බලපානවා. ඊළඟට තොරතුරු තාක්ෂණය භාවිතා කිරීමෙන් කොන්දේ අමාරු වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්. ඊළඟට සමාජයේ හුදකලා වැඩි කිරීම. අපි ශාරීරිකව ලෙඩ වෙනවා වගේම මානසිකව ලෙඩ වීමේ හැකියාවකුත් තියෙනවා. ඩිජිටල් බෙදීමක් සාදයි. කියන්නේ හැමෝටම තොරතුරු තාක්ෂණික පහසුකම් නැති එක මේකෙදි ගැටලුවක්. දැන් හිතන්නකෝ නගර බදාය වැඩිපුර තොරතුරු තාක්ෂණික මෙවලම් භාවිතා කරද්දි ගම්බද
ටිකක් අඩුවෙන් භාවිතා කරනවා. මේකත් හරිම ගැටලුවක්. ඊළඟට පුද්ගලික අවකාශයන් ඉවත් කර සයිබර් අපරාධ වැඩි කරා. ඒ කියන්නේ අපේ පෞද්ගලිකත්වයේ තොරතුරු තාක්ෂණයේදී හරියට ආරක්ෂා කරගන්නවා. දැන් අපි Facebook වගේ සමාජ ජාලා භාවිතා කරනකොට අපේ පුද්ගලිකත්වයේ රැකගෙන ඒක භාවිතා කරන්න අපි දැනගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒකේ සයිබර් අපරාධවලට මුලපිරීමක් වෙනවා. ඒ ගැනත් අපි අවධානය යොමු කරගන්නවා. ඊළඟට ක්‍රීඩාවලට සමාජ ජාලාවලට ඇබ්බැහිවීම වෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ තවත් නරක දේවල් වලට ඇබ්බැහිවීම වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සමාජ ජාලා වලින් ගොඩක්ම වෙන දෙයක් මේක. යථාර්ථයේ විකෘති කරයි. තියෙන දේ නෙමෙයි කියන්නේ. සමාජ ජාලාවල විවිධ ආරංචි පැතිරෙනවා තියෙන දේ නෙමෙයි වෙනස් දේවල්. මේ දේවලුත් අවධානය යොමු කරමින් අපි සමාජය තුළ තොරතුරු තාක්ෂණයේ යෙදෝ භාවිතා කරන්න ඕනේ. දැන් අපි කතා කරමු පරිගණකයේ පරිණාමය ගැන. පරිගණකයේ පරිණාමය ගැන කතා කරනකොට මුලින්ම බ්ලේස් පැස්කල් විසින් ඇඩින් මැෂින් එක නිර්මාණය කරනවා 1642 දී. මේක ලෝකයේ පළමුවෙනි යාන්ත්‍රික ගණිත කර්මය කරන උපකරණයේ විදිහට හඳුනගන්න පුළුවන්. 1674 දී ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් වෝන් ලයිබ්නිස් විසින් පැස්කල්ගේ මෙම උපකරණය වැඩි දියුණු කර ගුණ කිරීම ආදිය වඩා බෙදීම ගුණ කිරීමත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙනකොට ගණිත කර්ම හතරම කරගන්න පුළුවන් උපකරණයක් බවට මේක පත් කරනවා. ඊට ජෝසප් ජැක්වාඩ් නම් ප්‍රංශ ජාතික විද්‍යාඥයා සිදුරුපත් ක්‍රමය හොයාගන්නවා. ඒකේ රෙදි වියන යන්ත්‍රයක් තමයි නිෂ්පාදනය කරන්නේ. මේ ක්‍රමය භාවිතා කරනවා පරිගණක තුල තොරතුරු ඇතුළත් කරන පංච් කාඩ් සිස්ටම් එක. මේකේ පරිගණක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් වෙනවා. ඊළඟට ඇඩා ඔගස්ට්‍රා ලව්ලේස් ලෝව ප්‍රථම වැඩසටහන් නිර්මාණ ශිල්පිනිය ලෙස පරිගණක වැඩසටහන් නිර්මාණය කරලා පරිගණකය තුල ස්ථාපනය කරනවා. ඊළඟට හොවර්ඩ් ඒකන් නම් පුද්ගලයා විසින් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සගයන් සමග එකතු වෙලා IBM සමාගමේ සහාය ඇතුව මාක් 1 කියන පරිගණකය නිෂ්පාදනය කරනවා 1944 දී. ඊළඟට පටන් ගන්නවා පළවෙනි පරම්පරාව. මේ පළවෙනි පරම්පරාවේ පරිගණකය අපිට පළවෙනි පරම්පරාවේ පරිගණකය රික්තක නල භාවිතයෙන් තමයි